ගරු අරහතුන් වහන්සේ යෝගී ව්‍යායාම පිළිබඳ පැහැදිලි කරගන්න. යෝගී ව්‍යායාම ඉන්දියාවෙන් ආපු සංකල්පයක්ද ඒක? ඕක ඉතින් ඉන්දියාවෙත් තිබුණා ලංකාවෙත් තිබුණා. ඔය යෝග කරලා කරන්නේ මේ මනස සංවර කිරීමක් නෙමෙයි. මේ රූපකාය තුල යම් ආකාරයකට පුරවනවා. එතෙන්දි කුණ්ඩලිනී ශක්තිය කියන එකක් ලැබෙන්න පුළුවන්. මේ රූපකාය තුල තියෙන යම් අඩුපාඩු හැදෙන්නත් පුළුවන්. හැබැයි නාමකාය තුල තියෙන මේ වැරදි ගති ඔය යෝග කර්ම කළාට යෝගීවරයෙක් වුණාට ඒවෙන් මිදෙන්න බෑ. ඒ නිසා යෝග කියන එක කරන්නේ නාමකායට නෙමේ රූපකායට. නමුත් අනුස්සති වඩන්නේ නාමකායයි රූපකායයි චිත්තජකායයි තුනම පිරිසිදු කරගන්න. තේසං රූප රමෝ සුඛෝ තුනම. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. උතුම් අරියතුන් වහන්සේ මට දැනගන්නවා දැන් අපි බුද්ධ ශක්තිය අනුගත වෙන්න ගියාම අපේ මාගදී භාෂාව මේ මාගදී භාෂාව ඕනෙම නැහැ බුද්ධ ශක්තියට අනුගත වෙන්න. සිංහල භාෂාවෙන් හොඳට තේරුම් ගත්තාම ඔබට පුළුවන් විනාඩි 5කට එතෙන්ට ගිහිල්ලා රාගයෙන් තොර සිතක්, ද්වේෂයෙන් තොර සිතක්, මෝහයෙන් තොර සිතක් පවත් ගන්න පුළුවන් නම් අන්න ඔබට සුදු කිරණ ශක්තියක් විශ්වයට පතුරවලා අර සියලු බුදුවරුන්ගේ නාමකායට ඔබට සම්බන්ධ වෙලා බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. මේක මාගදී භාෂාවේ වචනයක්වත් නැතුවට ඒක කරන්න පුළුවන්. ඔබ වහන්සේට දීර්ඝායුෂ. මහාර්ථින් වහන්සේ මේ ප ဋ ාණ කියන වචනේ තේරුම පැහැදිලි කරලා දෙන්න. මොකද්ද වචනේ? ප ဋ ාණ. මට තේරුනේ නැහැ. ප ဋ ාණ. ප ဋ ාණ. ප ဋ ාණ. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ ප ဋ ාණ ප්‍රකරණය කියලා පොත් දෙකකින් ලිව්වා. දේශනගත කළා. මේක තියෙනවා සූවිසි ප ဋ ාණයක්. ප ဋ ාණ 24ක් තියෙනවා. සූවිසි ප ဋ ාණයක්. මේ ප ဋ ාණයේ සූවිසි ප ဋ ාණයෙන් මුල 16 තියෙන්නේ 16ක මේ කරුණු කාරණා 16ක් තියෙන්නේ. ඒ 16ම තියෙන්නේ නිවන වැහෙන කරුණු. ඊට පස්සේ තව 8ක් තියෙනවා 16ටයි 24යි නිවන විවුර්ත කරගන්න 8ක් තියෙනවා. මේවා මේ ප ဋ ාණ තියෙන්නේ කියව සජ්ජායනා කර කර ගායනා කර කර යාතිකා හැටියට යදින්න නෙමෙයි. මේ තේරුම් අරගෙන මේ ප ဋ ාණ තේරුම් අරගෙන අනුගමනය කළ යුතු දේවල් මේකේ තියෙන්නේ. යම් කිසි කෙනෙක් අනුස්සති වැඩුවොත් නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව ඔය ප ဋ ාණ 24න් 16ම වැරදි 16න්ම මිදී නිදහස් වෙනවා. අර නිවනට උපකාර වන 8ම පූර්ණ වෙනවා කියලා ප ဋ ාණ ප්‍රකරණේ පැහැදිලිව තියෙනවා. ඉතින් එහෙම තියෙද්දී ඒවා අනුස්සති හැටියට වඩන්නේ නැතුව ඒවා ගිරව්වගේ සජ්ජායනා කළාට ඔය ප ဋ ාණ විහාරවල ඒවා කළාට නිවන් දකින්න බෑ. අර මෝඩ ගුඩ මිනිස්සු ඉන්නවා කර්ණ රසායන දේවල් වලට ඇලෙනවා. අන්න ඒ වගේ මිනිස්සුන්ට ඔය ප ဋ ාණේ අරවා ඔය කියන දේවල් අර බුද්ධ ඥාන 72ත් ඔය ප ဋ ාණ ප්‍රකරණයේ තියෙන සූවිසි ප්‍රත්‍යයත් ගායනා කරනවා. දැන් ඔය රාජගිරියේ තියෙන අර චන්ද්‍රවන්ත හාමුදුරුවන්ගේ ප ဋ ාණ විහාරයේ ඒ හාමුදුරුවෝ කරන්නේ ඕක. ඒ හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්ත ගෝලියෝ ඉන්නවා. ඔය ප ဋ ාණ කියන එක මේ බොහොම ළඟදී ආව එකක්.
බුදුහාමුදුරන් කාලේ කොහෙවත් ප ဋ ාණයක් තිබුණේ නැහැ. වාරක හාමුදුරුවෝත් ඔය ප ဋ ාණ ක්‍රමය ටිකක් දුරට කළා තියෙනවා කරනවා. ඉන්න කාලේ කරා. පැහැදිලි වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අවසරයි අරහතුන් වහන්ස. අපි ණය ගන්න දෙනු භාවනාව කරද්දී අපි කරපු සීලමු පුණ්‍ය සම්භාරය කුසලයක් බවට අනුමෝදන් කිරීමෙන් කුසලයක් බවට පත් වෙනවා. එතකොට කැපකොට අනුමෝදන් කිරීමෙන් කුසලයක් බවට පත් කර ගන්නවා. අපි අනුස්සති වැඩිමෙන් කුණුසලා හැරීමක් කරනකොට ඒක පිනක් බවට පත් වෙනවද? නෑ. අනුස්සති වඩන හැම මොහොතෙම අලුත් කර්ම උපදින්නේ නැහැ. තණ්හානුසය උපදින්නේ නැහැ. පටිඝානුසය උපදින්නේ නැහැ. අවිද්‍යානුසය උපදින්නේ නැහැ. එහෙමනම් අලුතෙන් පාන්ට තෙල් දාන්නේ නැහැ වගේ අලුත් කර්ම උපදින්නේ නැහැ. අලුත් කර්ම ඉපදුනොත් තමයි පැවැත්ම පවත්වාගෙන යන්නේ. පාන්ට තිර දාන්නෙත් නැහැ, තෙල් දාන්නෙත් නැහැ. එතකොට අර පුරාණ කර්මත් ඉවර වුණොත් නිවන් දකින්න. දැන් අලුත් කර්ම නවත්තන්න පුළුවන් අනුසති වැඩීමෙන් විතරයි. නැතුව පන්සිල්, අටසිල්, දසසිල්, සාමණේර සිල්, උපසම්පදා සිල් අවුරුදු 60ක් 70ක් සමාදන් වුණත් අනුසති වැඩුවේ නැත්නම් අනුසය උපදිනවා. එහෙමයි. තව ප්‍රශ්නයක් තියෙනවා අරහතුන් වහන්ස. මේ දැන් අපි වාහනයක ගමන් කරනකොට තව වාහනයක් ඕවර්ටේක් කරනකොට අපිට නිකන් බයක් වගේ තැතිගෙම වාහනයක ගමන් කරනකොට අපි තව වාහනයකට ඕවර්ටේක් කරන වෙලාවෙදී අපිට නිකන් බයක් වගේ හැඟීමක් තියෙනවා. එතකොට රාගයක්ද ද්වේෂයක්ද? මේ උපාදානයේ ප්‍රතිඵලයක්. දැන් මගේ ජීවිතය මං උපාදානය කරගෙන මේ ඉස්තර කරනකොට මගේ ජීවිතය නැති වෙයි කියන බය තියෙනවා. ඒක මේ ජීවිතය පිළිබඳව මමත්වයෙන් මඤ්ඤතාවයෙන් අරගත්ත දේ. මේ ජීවිතය පිළිබඳව තියෙන බලාපොරොත්තු අතහැරියා නම් මේකත් මේ ගඟක් වගේ ගලාගෙන යනවා විපරිණාමයටපත් වෙනවා කියන එක තීරුම් ගත්තා නම් ওই බය බේරව සහෝ හොටි. බය නැති වෙනවා. එහෙමයි. ඒ වගේ වෙලාවට අනුස්සති වඩන හැම මොහොතකම මේ ජීවිතයේ පිළිබඳව තියෙන උපාදානයේ මිදී නිදහස් වෙනවා. බය බේරව සහෝ හොටි වෙනවා. බය මිදී නිදහස් වෙනවා. අවසරයි අරියතුන් වහන්ස ගැටලුවක් ඉදිරිපත් කිරීමට අවසරයි. ස්වාමින් වහන්ස දැන් බාහිරින් ඉපදෙන තණ්හා පටිඝ අවිජ්ජා අනුසය අභ්‍යන්තරයේදී ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටිනවා. දැන් බාහිර ලෝකෙ දෙයකට තමා තරහක් එන්නේ. අපි හිතමුකෝ ඔබ ඇහෙන් දැක්කා ඔබට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන දෙයක් දැක්කා. එතකොට ඔබට ඒක ගැලපුණේ නැහැ. ව්‍යාපාදයක් මතු වුණා. ඔබ මෛත්‍රිය වැඩුවේ නැහැ. ඔබේ හිතේ ඒක අර ඉච්ඡ කැමැත්තට බැඳුණා. මේ කැමැත්ත අප්‍රිය බව, අමිහිරි බව, නොකැමැති බව, තරහක් බවට ව්‍යාපාදයක් බවට පත් වුණා. ඒක දැන් අර ඉච්ඡ කැමැත්ත ඡන්දා දෝසා බය මෝහ හැටියට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. එහෙමයි. බයක් ඇති වෙනවා. ඒ ගමන ඒක ඉච්ඡ පටිච්ච වෙනවා, අභිච්ඡ වෙලා නිච්ච වෙනවා. අන්න තරහ හිතේ මුල් බැහැගත්තා. තණ්හානුසය නෙමේ උපදින්නේ පටිඝානුසය. පටිඝානුසය භවආශය හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒක මේ රූපකාය තුල නෙමේ තියෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ නාමකාය තුල. දැන් ඔබේ රූපකාය මැරිලා ගියත් අර නාමකාය තුල මුල් බැහැගත් අර තරහ ගතිය, වෛර ගතිය ඊගාව උපදින කොටත් ඔබට ඉතුරුයි, උරුමයි. කල්ප කාලයක් කවදා හරි මේක එක්ක වැය කළා ඉවර වුණොත් හෝ පටිලන් දීලා ඉවර වෙන්නත් හෝ එහෙම නැත්නම් මෛත්‍රී වඩලා මේක කපා දැම්මේ නැත්නම් ඕක තියෙනවා. දැන් අර සීරිවාණිජ වෙලෙන්දයි කච්චපුට වෙලෙන්දයි
වෙලෙන්ද දෙන්නම සිකී බුදුහාමුදුරුවන්ගේ කාලේ හුඟක් කල් අතීතයේ මේ විදියට වෙලඳාමි ගිය දෙන්නේ. අර රන්තලියක් හම්බුණා ඉස්සෙල්ලා හම්බුනේ සේරි වාණිජ්‍ය වෙලෙන්දට. හැබැයි සේරි වාණිජ්‍ය වෙලෙන්ද ටිකක් කපටි වෙලෙන්දෙක් මිනිහා හිටියා මේකට එච්චර බඩු දෙන්න ඕනේ නැහැ මේක රන්තලියක් හැබැයි මම බඩු ටිකක් විකුණගෙන එනවා කියලා ගියා. එන ගමන් ටිකක් බඩු මොනවා හරි ඉතුරු කරගෙන මේක අරන් යනවා. තව වෙලෙන්දෙක් ආවා බෝසත් වෙලෙන්ද කච්චපුට එයාට පෙන්නුවාම එයා දැක්ක මේක රන්තලියක් තමන් ගාව තිබුණු සියලු බඩු වලට වඩා මේ රන්තලිය වටිනවා. ඔක්කොම බඩු පොට්ට නියම දීලා රන්තලිය අරන් ගියා. අර සේරි වාණිජ්‍ය වෙලෙන්ද තමන්ට ඉස්සෙල්ලම හම්බුනේ එයාටනේ. එයාට හම්බුන තලිය අර තමන්ට නැතුව අනුන්ට ලැබුණ කියලා අන්න අර කච්චපුට වෙලෙන්දට තරහක් ඇති කරගත්තා. ඔය කල්ප කාලයකට ඉස්සර. ඕක තමා 550 ජාතකයේම මේ ද්වේෂය වෛරය හැටියට ඔය ලේවදත්ත බෝසත් කතාව එන්නේ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාමත් මස්සිනා වෙලා ඉපදුණා. අර තරහ ඉවර වුණේ නැහැ. ඒක තමයි ඔබ ගාවත් ඔය වගේ තරහ වල් තියෙනවා. ඔය තරහ එකට එක පලි ගන්න විදිහටමයි සකස් වෙන්නේ. මොන ක්‍රමයකින් හෝ නන්ද ලේලි හැටියට එනවා. ඔයගේ එනවා. පැහැදිලි අරිහතුන් වහන්සේ තවත් පොඩි ගැටලුවක් අරිහතුන් වහන්සේ නිරජීවීන්ට ඒ කියන්නේ නිරයේ ජීවත් වෙන ජීවීන්ට සතර මහා භූත රූප පරිහරණය කරන්න බෑනේ. ඒකනේ කියන්නේ දැන් ඊයේ අක්කන සූත්‍රයේ කිව්වේ ඒකනේ. නිරේ උපන් සත්තුන්ට මේ හිරු එළිය දකින්න බලන්න බෑ. ආග්‍රහණය කරන්න බෑ වාතාශ්‍රය. පොළොව යට හෝ ජලය යට ඉන්න අයට තියෙන ඒ පොළොව යට තියෙන අජ්ජත්තික වාතාශ්‍රයක් මොකක් හරි තියෙනවා. මේ අපිට දැන් මේ මිනිස්සු හැටියට ඔබ පොළොව මත ජීවත් වෙන අයට මේ හිරු එළිය මේ වාතාශ්‍රය ආග්‍රහණය කරන්න පුළුවන්. කිං කුසල ගවේෂිකෙන් සත්‍ය ගවේෂි කරන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒවා බෑ. ඒකයි හේතුව. පැහැදිලි ස්වාමීන් වහන්සේ සුවපත් වේවා.